ජර්මනියේ ඇඩෝල්ෆ් හිට්ලර් මුළු යුරෝපයම තමන්ගේ යටතට ගනිද්දී ජර්මානු රහස් පොලිසිය වන ගෙස්ටාපෝ සංවිධානයට එකම එක පුද්ගලයා අල්ලගන්න බැරුව ලොකු හිසරදයක් වුණා. ඒ පුද්ගලයා වෙනුවෙන් ඔවුන් එවකට ප්‍රංශ මුදලින් ෆ්‍රෑන්ක් මිලියන 5ක්, ඒ කියන්නේ අති විශාල ත්‍යාග මුදලක් ප්‍රකාශයට පත් කළා. හැබැයි මේ කියන භයානක පුද්ගලයා කිසිම හමුදාවක හිටපු සේන්පතියෙක්වත් දරුණු ගණේ පිරිමියෙක්වත් නෙවෙයි. ඇය ඊටමත් රූමත් විලාසිතාවලට ලැබි තරුණ කාන්තාවක්. ජර්මානු හමුදාව ඇයට ආදරයට වගේම බයට කිව්වේ සුදු මීයා, the white mouse කියලා. කවුද මේ නැන්සි වේක්? ඇයි නාසි හමුදාව ඇයට මේ තරම් බය වුණේ? 1912දී නවසීලන්තයේ උපත ලැබූ නැන්සි හැදී වැඩුණේ ඕස්ට්‍රේලියාවේ. පසුව ඇය යුරෝපයට ඇවිත් මාධ්‍යවේදිනියක් විදිහට සේවය කළා. මේ කාලයේදී ඇයට ප්‍රංශ ජාතික ධනවත් ව්‍යාපාරිකයෙක් වන හෙන්රි ෆියොක්කා මුණ ගැසෙනවා. ඔවුන් දෙදෙනා විවාහ වෙලා ප්‍රංශයේ ඊටාම සැපවත් ජීවිතයක් ගත කළා. නමුත් 1940දී මේ සියල්ල වෙනස් වුණා. හිට්ලර්ගේ නාසි හමුදාව ප්‍රංශය ආක්‍රමණය කළා. තමන්ගේ ඇස්පනා පිටම සිදුවන නාසීන්ගේ අමානුෂික ක්‍රියා දැකපු නැන්සීට නිකන් ඉන්න බැරි වුණා. ඇය තමන්ගේ සැපවත් ජීවිතය අතහැරලා රහසින්ම ප්‍රංශ ප්‍රතිරෝධී ව්‍යාපාරයට ෆ්‍රෙන්ච් රෙසිස්ටන්ස් එකතු වුණා. ඇය මුලින්ම කළේ නාසීන්ගෙන් බේරිලා පැනලා යන මිත්‍රපාක්ෂික ගුවන් නියමුවන්ට සහ යුදේවන්ට ව්‍යාජ ලේඛන සකස් කරලා දෙන එක සහ ඔවුන්ව රහසින් රටින් පිට කරන එකයි. ඇය කෙතරම් සූක්ෂම ලෙස මේවා කළාද කිව්වොත් ඇයව කොටු කරගන්න ජර්මානු ඔත්තුකරුවන්ට කීයටවත් බැරි වුණා. ඇය අල්ලන්න උගුල් අටවද්දී ඇය ලිස්සා යනවා. මේ නිසාම ගෙස්ටාපෝව ඇයට සුදු මීයා කියලා නම තිබ්බා. එක් අවස්ථාවක ඇය නාසීන්ගේ වැඩිපුරම අවශ්‍ය කරන පුද්ගලයින්ගේ ලයිස්තුවේ අංක 1ටම ආවා. තත්වය දරුණු වෙද්දී ඇයට ප්‍රංශයෙන් බ්‍රිතාන්‍යයට පැනලා යන්න සිද්ධ වුණා. නමුත් නාසීන් ඇය වෙනුවට ඇගේ ආදරණීය සැමියාව අත්අඩංගුවටගෙන වදහිංසා පමුණුවා ඝාතනය කළා. තමන්ගේ සැමියාගේ මරණයෙන් සැලුනේ නැති නැන්සි බ්‍රිතාන්‍යයේදී විශේෂ යුද පුහුණුවක් ලැබුවා. තුවක්කු හැසරවීම, බෝම්බ පිපරවීම වගේම හිස්තතින් සතුරෙක්ව මරන්නේ කොහොමද කියලත් අය ඉගෙන ගත්තා. 1944දී ඇය නැවතත් පැරෂූටයකින් රහසින්ම ප්‍රංශයේ කැලාවකට පැනගත්තා. මෙවර ඇය ආවේ නිකම්ම නෙවි. ප්‍රංශ ගරිල්ලා සටන්කරුවන් 7000කට අධික පිරිසකට නායකත්වය දෙමින් ඔවුන්ට ආයුධ සපයමින් නාසි කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන්න ඇය කටයුතු කරා. ඇය කොතරම් නිර්භීතද කිව්වොත් සතුරන්ගේ සංනිවේදන කීතයක් ලබා දීමට කිලෝමීටර් 500ක් පුරා බයිසිකලයක් පදිමින් නාසි මුරපොළවල් මැදින් පැය 72ක් ඇතුළත ගමන් කරන්න ඇය සමත් වුණා. යුද්ධය අවසන් වූ පසු ඇය කළ අසමසම සේවය වෙනුවෙන් ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව ඇතුළු රටවල් රැසකින් ඉහළම හමුදා ගෞරව සම්මානයට පිරිනැමුවා. ඇය දෙවන ලෝක යුද්ධයේදී වැඩිම සම්මාන ලැබූ කාන්තාව බවට පත් වුණා. මේ වීර කාන්තාව 2011 වසරේදී වයස අවුරුදු 98ක්ව තිබියදී මෙලොවින් සමුගත්තා. ඇයගේ අවසන් කැමැත්ත පරිදි ඇගේ අලු ප්‍රංශයේ කැලාවකට ඉසිනු ලැබුවා. ලස්සනට සුවඳ විලවුන් ගාලා, ලිප්ස්ටික් ගාලා නාසි හමුදාව දනගස්වපු මේ සුදු මීයාගේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. ස්තුතියි.